ඔබ දැනගන්න ඉන්නේ ගන්න ඇතුලේ මොරියද?
පිටිපස්සේ වෙන්නව දැන්. ඔයක තමයි ඔක්කොම මල්ලි බලන්න මල්ලි ගිහින්. මේ ඔක්කොම එළියට පිටිපස්සේ බලලා දොර. ඔක්කොම බලන්න බලන්න බුද්ධලා දොරවන්න. එන්න ළමයි එන්න. අර පිටිපස්සේ ඉන්නනේ කවුද? ගේට්ටුව පැත්තට යන්න ගේට්ටුව පැත්තට. මේ පැත්තට එන්න. ගාමේ මේ මේක දාලා ඒක ඔබ දාන්න. උඩින්. තව පස්සට වෙන්න. හොඳේ. උඩින් දෙන්න මේක. ඔය තියෙන්නේ නේද? ආයෙත් මේක. ආයෙත් ගන්නන්නේ. මේ පැත්තට. මේ පැත්ත අපි මේ. Alpudi Kayakandi Sima Vihare, Lavita Sri Puramayana Ubay Viharadipati, Atipucha, Ape Lokamantran Vansi Saha, Nayaka Swami Vansi Laturu, Ati Gauravaniya Mahasangaratrin Avasarai. Evagema Apatulin Samudiniyana විදුහල්පති ධර්මාවතර මහතුමාට අවසන් ගෞරවය දැක්වීමට මෙහි රොක්කේ සිටින සියලුම දෙනාගෙන් අවසරයි. මේ අවස්ථාවේදී මම නිවසයන් වෙනුවෙන් මේ ස්ථානයේ වැඩම කර අති පූජ්‍ය මහා සංඝරත්නය නමස්කාර පූර්වකව පළමු කොටම ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ සමගම මේ ස්ථානයේ ඇඹිලිපිටිය මාතර අනුරාධපුර අලව්ව ආදී ඈත පළාත් වලින් ඥාතීන් එවැගේම හිතවතුන් පැමිණ සිටිනවා. එමෙන්ම ගම්වාසීන් අසල්වාසීන් අතුරු නෑදෑ හිතවතුන් මේ සියලු දෙනාමත් මෙම අවස්ථාවේදී නිවැසියන් වෙනුවෙන් මම බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယම්පි බුද්ධං සරණං
शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पाणातिपाता वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादियामि सिक्खापदं समादियामि මහා සංඝරත්නයේ අවසරයි මේ පරිවර්ගීය විශ්‍රාම පිටුවල්පති SW ධර්මවර්ධන මහත්මයාණන්ට අවසාන ආගමික පුණ්‍යානුමෝදනා කරලීම සඳහා අපගේ ආරාධනය පරිදි වැඩම කර වදාළ ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේ වේදාගම රාජමහා විහාරාධිපති ශ්‍රී ගානන්ද පරිවේනාධ්‍යක්ෂක ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ කෝට්ටේ පාර්ශවයේ අරුග්ගඩ ශ්‍රී ඉන්දසරාරාම සංඝරත්නයේ අවසරයි අභාව ප්‍රාප්ත වන්නට යෙදුණු විශ්‍රාමික විදුහල්පති ධර්මවර්ධන මහත්මයාගේ අභාවයේ නිමිති ඒ දේහ ඉදිරිපත් කරගෙන අවසාන ගෞරවය දක්වමින් ආගමික වතාවත් ඉටු කරලා පින් සිද්ධ කරගෙන ජීවත් වෙන ඥාතීන් වශයෙන් අපෙන් කළ යුතු ඉතාම අසු කරලා ඊළඟට පාඨශාලාචාර්යවරයෙක් වශයෙන් ඊළඟට විදුහල්පතිවරයෙක් වශයෙන් ශ්‍රේණියෙන් ශ්‍රේණිය පඩියෙන් පඩිය ඉහළට ආපු කෙනෙක් වශයෙන් මේ වෙලාවේදී අපට අගය කරන්න පුළුවන්. විශේෂයෙන් ගල්කන්දේ මහා විහාරාධිකාරී අපේ කළුතර දිස්ත්‍රික් ශාසනාස්ක මණ්ඩලයේ ගරු ලේකාධිකාරී බණ්ඩාරම ශාසනාස්ක මණ්ඩලයේ ගරු ලේකාධිකාරී සමත මූලවන්‍ය සමාජික අපේ වීදාගම ශ්‍රී ගණානන්ද පිරිවෙනේ පරිවේනාධ්‍යක්ෂ ස්වාමීනාධිපති ගල්තුලේ පඤ්ඤාකිත්තේ ආම්තුරන් වහන්සේගේ ඥාතිත්වයක් කුත් ඇති නිසා ඇත්තෙන්ම මේ ගමේ ජීවත් වෙච්ච යාපත්තු ඒ මහත්මයාගේ සමාජික ජීවිතයත් ආගමික ජීවිතයත් මා හිතනවා ඉතාම සාර්ථකව ගත කරන්නට ඇති. මොකද තමන්ගේ කියලා ඥාති හාමුදුරුවමක් ඉන්නවා නම් ඒ ඥාතිවරුන්ට විදියකින් ලැජ්ජාවක් තියෙනවා බයක් තියෙනවා. ඒ ලැජ්ජාව තමයි අපේ හාමුදුරුවමක් ඉන්නවා. ඒ නිසා මේ විදිහේ වැඩි වැඩ කරන්න මේ මත වක්‍ර සංඝපුතු පූජා කරන්න මේ වාක්‍ය කියන්න. ඉමං මතක බික්ඛු අංගස්ස දේම ඉමං මතක වක්‍රං බික්ඛු අංගස්ස දේම ඉමං මතක වක්ඛං භික්ඛු අංඝස්ස දේම වැඳ ගන්න සැන්සෙන්න අනිච්චවත සංඛාරා උපාද වය උපජ්ජිත්වා නිච්ඡන්ති දේවං
uppajjitva nirucchanti ගෞරවය දක්වන අවස්ථාව දයාබර ප්‍රියදිනෙකුට අවසාන ගෞරවය දක්වන අවස්ථාව දයාබර මාමණ්ඩි කෙනෙකුට පුණ්‍යානුමෝදනා කරන අවස්ථාව දයාබර ඥානවරයෙකුට දයාබර හිතවතෙකුට දයාබර ගම්වැසියෙකුට අවසාන ගෞරවය දක්වන අවස්ථාවක් හැටියට මේ පරලෝකීය ධර්මවර්ධන මහත්මයාණන්ගේ මේ අවසාන ආගමික කටයුතු සිදු කරන අවස්ථාවේදී එතුමා පිළිබඳව කැටියෙන් සඳහන් කරනවා නම් බොහොම පවිත්‍ර බොහොම නිර්මල විද්‍යාල්පතිවරයෙකු හැටියට ශ්‍රද්ධා සම්පන්න දායකයෙකු හැටියට යුතුයකම් ඉෂ්ට කළ ප්‍රියතුමෙකු හැටියට යුතුයකම් හඳුනාගත් ස්වාමි පුත්‍රයෙකු හැටියට තාත්තා කෙනෙකු හැටියට මේ සමාජයට එක දේනි කෙනෙක් සහ පුතණුවන් දෙපළක් බිහි කරලා ඒ අයටත් සමාජයේ නිවැරදිව ජීවත් වෙන්න පුළුවන් ආකාරයේ මාර්ගය නැනස නොවන පෝෂණය කර දී තිබෙනවා. ඒ ආකාරයෙන් යුතුයකම් ඉෂ්ට කරපු ධර්මයේ ගැන දන්න ඒවා සමාදන් වුණු නිහඬව ජීවත් වුණු එතුමාණන්ගේ මරණයත් ඊටම නිහඬව සිද්ධ වී තිබෙනවා. මේ දරුවන් ගිය මාසේ මේ තාත්තා වෙනුවෙන් මෑණියන් ඉදිරිපත් කරගෙන සාංගික දානමය කුසල ක්‍රියාවක් සිදු කරලා තාත්තගේ මනස පෝෂණය කළ ආකාරය එතුමාණන්ගේ පරව ගමනට ආශිර්වාදය අනුසික සෝමත් භාවයෙන් කායික වේදනාවක් මානසික වේදනාවක් නොමැතිව නිදි ඇඳේම මේ කිසි කෙනෙකුට නොදන්වා එතුමාණන්ට අවසාන ගෞරවය අවසාන ගමන යාමන පවා හැකි වුණේ කතපුණ්‍යතා ගුණයන් මෙලවදී තබාගෙන පාත්වාගෙන නිහඬව පවිත්‍ර පිරිසිදු චරිතයක් නිසා කියන බවයි අපේ විශ්වාසය. දැන් කොයිතරම් ඇඬුවත් කොයිතරම් විලාපන කරුවත් කොයිතරම් කෑ ගැහුවත් ධර්මවර්ධන මහත්මයාව මේ ලෝකේ නැවතත් අපට ජීවිතේ රූපේ දිරායන නාමයේ දිරන්නේ නැහැ. තව ස්වල්ප වේලාවකින් දෙකමාරට ගිනි ගොඩක් මැද්දේ මේ ලස්සන පෙට්ටිය තුල තාත්ත කියපු ස්වාමි පුරුෂයා කියපු මාමි බාප්පේ කියපු අපේ ආදරේ මහත්තයා කියපු ධර්මවර්ධන මහත්මයා අර ගිනි සෑය මැද දැවෙන්නේ පින්වතුනි දිරච්ච දරකඩක් සමානව ඒ සියල්ල එතනින් හමාර වෙනවා. නමුත් ධර්මවර්ධන මහත්මයා මේ ගෙදර ඉඳගෙන අනව් ඉඳගෙන ඒ වගේම ධනතර විද්‍යාලේ ඉඳගෙන බණ්ඩාරගම වේදික විද්‍යාලේ ඉඳගෙන සංගප්පු රැඳුමක් තියෙනවා නම් දැනගෙන සිල්පත් කර අවංගකම නියතමානිත්වය යම්පත් කරන සමාජයට ආදරේ ඒ වගේම ස්වාමි දියණියට ආදරේ දරුවන්ට ආදරේ තමන්ගේ සේවා ස්ථානයට ආදරේ ගමට ආදරේ පන්සලට ආදරේ ආම්දුරන්ට ආදරේ කියන මේ හැම ආදරයක්ම මේ තාත්තගේ ජීවිතයේ තුල තිබුණා. අන්නේ ගුණ ධර්ම ඒ හේතුමානන් වෙනුවෙන් ඥාතිවරයාණන් වෙනුවෙන්
ඒක රාශි කරගත් මේ කුසල් අපි අනුමෝදන් කරමු. එතුමාට මේ පින් ලැබේවා. සසර ජීවිතයේ සපවත් වේවා. ප්‍රාර්ථනා ප්‍රබෝධයකින් අමා මහ නිවනින් සැනසීම උදා කරගනිත්වා කියලා සාදු කියන්න. මේ හැම දිනාටම මේ කුසල් බලයෙන් අමා මහ නිර්වාණයම ලැබේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. මේ අවස්ථාවේදී ආගමික වතාවත් අවසන් වුණා. ගරුතර මහා සංඝරත්නයේ නිවසෙන් වෙනුවෙන් අප නමස්කාර පූර්වක ස්තුති කර සිටිනවා. විශේෂයෙන්ම ධර්මවතර මහත්මයාගේ අවසන් කටයුතු සඳහා අපි සූදානම් කරගෙන තියෙන්නේ ඉතාම කෙටි වැඩසටහනක්. එතුමා වෙනුවෙන් ගම්වාසීන් වෙනුවෙන් හොඳ මහත්මයෙක් හොඳ ගතිගුණ වලින් පිරිච්ච පුද්ගලෙක් අපේ නැතුණා කියන එක පළමු කොටම සඳහන් කරන්න ඕනේ. මන්ද කියනවා නම් යම් වෙලාවක යම් කිසි ඕනකමකට අපේ ඉවසට එහෙම නැත්නම් වෙන තැනකට ගියා නම් ඒ අවශ්‍යතාවය ඉටු කර ගැනීමට හෝ යම් කිසි පරිවිඩයක් දීමට එතුමා අනුගමනය කරේ ඉතාම සෝදශීලී විදිහේ තත්ත්වයක්. ඊට බලමුව සමුනාසීලට මතක් කරන්න ඕනේ විදුහල්පති ධර්මවතර මහත්මයාගේ මතක බණ ලබන ඉරිදා 15 වෙනි ඉරිදාට යෙදিলা තියෙන බව විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මතක් කරනවා. මම පළමු කොටම මෙම ස්ථානයේ ආගමික වතාවක් ඉටු කර දීම සඳහා වැඩම කළ අපේ ස්වාමීන් වහන්සේලා ප්‍රධාන ගෞරවනීය මහා සංඝරත්නයේ ඉවසයන් වෙනුවෙන් නමස්කාර පූර්වක ස්තුතිය පළමු කොටම පුද කර සිටිනවා. ඒ සමගම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ අභාවය සිදුවෙච්ච දවසේ එනම් පෙරේදා පුදුම විදිහට තදින් කාලෙන් මම නියඬ වෙනවා. विशेषण पशु मेजबानी बनी कारोबारी में जो है यकबला के निमित्त आस्थान लग्नना ऐसा अपने आस्थान सलगा देने पड़ा इतना इक्मनी जब कभी आधार आधारे करावे केनाना मेजबानी ने बनीना है इधर विशेषण निवासन मराकर
ගන්න කට්ටිය. ඉගාට එන්න කට්ටිය කවුරුහරි එන්න මෙතන. वीडियो करा गावत Pokoknya belajar dah.